ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩිජිටල් ඇකඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාට ගොඩක් වැදගත් වෙන WhatsApp රහස් කිහිපයක් පිළිබඳවයි. ඔයා දන්නවා ඇති අපි WhatsApp තුල online ඉන්නකොට හැමෝටම මේ විදියට අපි online කියලා බලා ගන්න පුළුවන්. ඒක නිසා ඕනම කෙනෙකුට පුළුවන් අපි online ද offline ද කියලා දැනගන්න. ඒ වගේම අපි WhatsApp online ඉඳලා offline ගියාම මෙන්න මේ විදියට අපි අවසාන වතාවට online හිටපු වෙලාව අපේ WhatsApp එකේ save වෙනවා. ඒක නිසා ඕනම කෙනෙකුට පුළුවන් අපි WhatsApp වලින් අවසාන වතාවට ඉවත් වුණු වෙලාව දැනගන්න. ඒ වගේම අපේ contact list එකේ ඉන්න අපි අකමැති සමහර අයට අපේ online හා last scene පේනවට අපි අකමැති අවස්ථා තියෙනවා. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ online හා last scene ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන්. එහෙනම් සුපුරුදු පරිදි වීඩියෝ එකට like එකක් දාලා පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. මම මේ වීඩියෝ එකෙන් පළවෙනි රහස විදියට කතා කරන්නේ WhatsApp එකේ අපි online හිටියත් online ද කියලා කාටවත්ම පේන්නේ නැති විදියට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට WhatsApp තුලින්ම මේ online හංගන්න පුළුවන් option එක ලබා දීලා තියෙනවා. හරි දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා පළවෙනියටම ඔයාගේ WhatsApp app එක මේ විදියට open කරගන්න. ඊට පස්සේ මෙතන ඉහළින්ම බලා ගන්න පුළුවන් වෙන තිත් තුන මේ විදියට touch කරන්න. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ settings option කිහිපයක් ලැබේ. ඔයා දැන් මෙතන මේ තියෙන settings කියන option එකට මේ විදියට යන්න ඕනේ. ඊළඟට ඔයා මේ arrow එකෙන් පෙන්නන privacy කියන option එකට මේ විදියට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන last scene and online කියන option එකට මෙන්න මේ විදියට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා online කියලා වෙන අයට පේනවට අකමැති නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන tick එක මේ same as last scene කියන option එකට මෙන්න මේ විදියට දාගන්න ඕනේ. ඊළඟට ඔයා මේ arrow එකෙන් පෙන්නන my contact කියන එකට මෙන්න මේ විදියට tick එක දාගෙන ඉන්න ඕනේ. ඔයා මේ විදියට setting හදාගත්තොත් ඔයා online ඉන්න අවස්ථාවලදී online කියලා පෙන්නන්නේ ඔයාගේ phone එකේ save කරලා තියෙන number වලට විතරයි. ඒ වගේම ඔයා මේ ඉහළින්ම තියෙන nobody කියන option එකට මෙන්න මේ විදියට මේ tick එක දාගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයා setting හදාගත්තොත් කිසිම කෙනෙකුට ඔයා online ද offline ද කියලා පේන්නේ නැහැ. ඔයා online හිටියන් නැතත් ඔයාගේ WhatsApp profile එක මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති online ද කියලා අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයාට මෙන්න මේ විදියට පුළුවන් ඔයාගේ WhatsApp profile එකේ online පේන එක සම්පූර්ණයෙන්ම නතර කරගන්න. ඒ වගේම අපේ contact list එකේ ඉන්න අපි අකමැති සමහර අයට online හා last scene පේනවට අපි අකමැති අවස්ථා තියෙනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් මතීස කියලා කෙනෙක් ඉන්නවා ඔයාගේ WhatsApp list එකේ. ඉතින් ඒ කෙනාට ඔයා කැමති නැහැ ඔයාගේ last scene හා ඔයා online ඉන්නවද කියලා පේනවට. ඉතින් ඔයාටත් මේ වගේ ගැටලුවක් ඇති වුණ අවස්ථා ඇති. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන my contact expert කියන option එකට මෙන්න මේ විදියට යන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාට ඔයාගේ WhatsApp list එකේ ඉන්න හැමෝම මෙතනින් ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ last scene හා online බලන්න අකමැති කෙනාව මෙතනින් මේ විදියට තෝරගන්න ඕනේ. මෙතනින් ඔයාට කීප දෙනෙක් හරි එක්කෙනෙක් හරි මෙන්න මේ විදියට තෝරගන්න පුළුවන්. ඉතින් මේ විදියට තෝරගත්තට පස්සේ මෙතන මේ තියෙන right icon එක මෙන්න මේ විදියට දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට තෝරගන්න අයට කවදාවත්ම ඔයාගේ last scene හා ඔයා online හිටියත් ඒ අයට online කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට පුළුවන් ඔයාට කැමති අයට විතරක් online හා last scene පේන විදියට හදාගන්න.